මේ තමයි ඇතා බෑ වැව. එක යුගයකදී යාපහුව දළදා වහන්සේ වැඩ සිට තිබෙනවා. ඉතින් මේ දළදා වහන්සේ වැඳ පුදා ගන්න නුවර හිටපු බෝනක බාහු රජුරෝ එන අතරමඟදී නැවතිලා තියෙනවා බ්‍රාහ්මණගම කියන ගමේ. වර්තමානයේ ඒක බුරාණගම කියලා කියන්නේ. බුරාණගම තියෙන්නේ බලගොල්ලාගම. රජතුමා නැවතිලා තමන් ආව ඇතාව නාවන්න ඇවිත් තියෙනවා ජලයේ පිරුණු වලකට. ඒ වලයේ ප්‍රදේශයෙන් ගලාගෙන යන වතුර එකතු වෙන ස්ථානයක් ස්වභාවික. රජතුමා පසු කාලීනව මෙතන වැවකට සුදුසුයි කියලා හිතලා වැවක් හදලා තියෙනවා. ඒක තමයි මේ ඇතා බෑ වැව කියන නම. මේ වැව හරහා පසු කාලීනව ජලය බෙදා දීමේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අවට තියෙන කුඹුරයායට. ඒ කුඹුරයායට යන තියෙනවනේ ඇලක්. ඒ ඇල මාර්ගයටත් නමක් ඇట్లా තියෙනවා පච්චල ඇල කියලා. පච්චල කියන්නේ පජ්ජල ඇල තමයි පසු කාලන පච්චල ඇල වෙලා තියෙන්නේ. මේ ඇතාගේ නම පජ්ජල. බෝනක බා රජුගේ ඇතා. මේ ඇතාගේ පිට තමයි රජතුමා මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒ එන අතරදී මෙතනින් නැවුවා වගේම ඇතාව ගැට ගහලා තිබලා තියෙනවනේ විවේක සුවෙන් ඉන්න වෙලාවේ. ඒ ගැට ගහලා ඉන්න වෙලාවේ ඇතා කාටත් හොරෙම දංගල කඩාගෙන ඇවිල්ලා තියෙනවා. රත්තරන් දංගලකින් තමයි මේ ඇතාව ගැට ගහලා තිබිලා තියෙන්නේ. එතකොට ඇතා ගිය මාර්ගයේ වතුර ගලාගෙන යන කුඩා ඇල මාර්ග අර වාගේ දේවල් තිබිලා තියෙනවා. ඇතා වැටිලා එක තැනකදී ඇලකට. ඒ ඇලේදී එතන වැටලා ඉන්නකොට මිනිස්සු හොයාගෙන තියෙනවා රජතුමා එක්ක එකතු වෙලා. එතනදී දන්වැල කැඩලා තියෙනවා. පජ්ජලගේ දන්වැල කැඩිලා එතන ඒ දන්වැල් කැල්ල එහෙමම තියලා රජතුමා එතන නිදන් කරලා තියෙනවා. ඒක තමයි පජ්ජල ඇල කියන්නේ. පජ්ජල ඇල මෙහි හරි මිනිසුන්ට වගා කටයුතු වලට වතුර දෙන ප්‍රදේශයේ තියෙන්නේ. මේ මෙතනින් නම් වතුර යන්න ඉඩ නැහැ. දැන් වතුර නැහැනේ. නමුත් ඒ ඇල වෙනත් වැව් බලගොල්ලාගම වැව කියලා තියෙනවා. ඒ වැව හරහා වතුර ලබා දෙන ඇල මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ඇලත් රජතුමා තමයි ඒ ඇල පහත් බිම් ප්‍රදේශ වලට ගලාගෙන යන්න පුළුවන් නිසා ඒ ඇල හැදලා තියෙන්නේ බෝනක බා රජුරු කියලා තමයි කතාවක් තියෙන්නේ. ඊට පෙර යාපහුව රාජධානියේ මහාසේන රජතුමා තමයි ශාස්ත්‍රීය කරපු කතාව අපිට දැනගන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශය ගැන කිව්වොත් ඒ ඇතා ගිය මාර්ගයේ පජ්ජලැල ප්‍රදේශය. ඇතාව අල්ලගන්න පස්සේ වැල් කපලා තියෙන ප්‍රදේශය ගැටිවැල්. ඒ කියන්නේ ගැටිවැල් කියලා වර්ගයක් තියෙනවා. ඒ වැල් ටික කපලා ගත්ත තැන තමයි ගැටි ලෑව කියලා තියෙන්නේ. ඒව රැගෙන එන අතරේ කටු සහිත ප්‍රදේශයක් තිබිලා තියෙනවායි කියලා කියනවා. ඒ ප්‍රදේශය පසු කරගෙන ඇවිල්ලා බොහොම අමාරුවෙන් තමයි සෙනගේ වැල් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කටු පිටියක් ඒක. ඒකට දැන් වර්තමාන කියන්නේ කටු පිටි ගම. මේ වාගේ ඉතිහාස කතාවක් හැදිලා තියෙනවා කියලා කිව්වට ලිඛිත ඉතිහාසයේ මේ දේවල් තියෙනවද කියලා මට තාම හමුුනේ නැහැ. මේ කතාව ප්‍රාදේශීයව පොතපතේ සඳහන් වෙනවා කියලා තියෙනවා. ඒ ප්‍රාදේශීය පොත් ඉතිහාසය ලියවිච්ච පුස්කොළ පොත් ඇති බවට කතාවක් තියෙනවා. ඉතින් මම තාම හොයනවා මට ලැබුණේ නැහැ. ඉතින් ඉදිරියට මම බලගොල්ලාගම වැව් පිටිය ගැන හොයලා බලලා ඕගොල්ලන්ට කතාවක් කියන්න. ඉතින් මේ ප්‍රදේශයේ ශාස්ත්‍රීය කුඹුරු ආයවල් ඒවා ඔක්කොම තියෙනවා. මේවට වතුර දෙන්න තමයි නැත්තේ මේ කාලේ වතුර නැහැ. වැසි දියෙන් තමයි ජලය සොයන්නේ මිනිස්සු. නමුත් මේ ආණ්ඩුවෙන් දුන්න වතුර ප්‍රමාණයක් තියෙන බව නම් පේනවා. ආණ්ඩුවෙන් දීලත් නෙවෙයි වැස්ස. පහුගිය දවස්වල පොඩි වැස්සක් ගියානේ මේ ප්‍රදේශේ. ඒ වැස්සෙන් ලැබිච්ච වතුර වෙන්නත් පුළුවන් මේ. අපි බලමු නේද කොහෙන්ද වතුර එන්නේ කියලා. මම ආයෙ පාරක් ඕගොල්ලන්ට මේ කතාව
හොයාගෙන ඇවිල්ලා කියන්න. ඉතින් වැව හදන්න මගේ මේ වීඩියෝ එකේ උමනාව ආණ්ඩුවට අපේ කෘෂි කර්මාන්තයට ඒ වෙනුවෙන් ඉන්න ඇමතිවරයාට ඉල්ලීමක් කරනවා මම මේ වැව් නැවත යථා තත්ත්වයට පත් කරලා ජලය පිරුණු ජලාශ බවට පත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. මේක ඉංජිනේරු දැනුම ඕනේ. නිකම්ම හැරුවොත් එහෙම වතුර ටික හින්දෙනවා. ඒ හින්දින එක නැති කරගන්න නම් අපි කාගෙන් හරි උපදෙස් ගන්න ඕනේ. ඒ ඉංජිනේරු තාක්ෂණය, වාපි තාක්ෂණය ඇතුව මේ වැව් සකස් කරොත් මෙහි වියලි කලාපයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ රාජ සමය වගේ ආයි පාරක් අපිට ශාස්ත්‍රීය රාජ්‍යයක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මගේ මේ ඉල්ලීමත් එක්ක පුළුවන් නම් වර්තමාන ජනාධිපතිතුමා මේ ගැන සැලකිලිමත් වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි.